ජාතික මෙහෙවර. අයිවන් ඔබට සුබෝදෑසනක්. ජාතික මෙහෙවර රැගෙන ඔබේ නිවහනට වෙලා තියෙනවා අපි සජීවීව. දැන් අද අපි කතා කරන මාතෘකාව ටිකක් වෙනස් විදිහේ මාතෘකාවක්. අපි කතා කරන්නේ ඔබත් එක්ක. දැන් අපි දන්න දෙයක් තියෙනවානේ. අපි දන්න දේ මොකක්ද? අපි නිතරම කියන දෙයක් තමයි අපි දන්න දේ හැබැයි නොදන්නවා වගේ තමයි ජීවත් වෙන්නේ. එකක් අපි මැරෙනවා. දෙවෙනි එක අපි වයසට යනවා. දැන් සමහරුන්ට කියනවානේ ධර්මය අනුවත් ටිකක් රූපය අනුව නැත්නම් රූපය ගැන හිතලා අපි ජීවත් වෙනකොට කියනවා වැඩක් නෑ ඕ අපි කවදා හරි දවසක වයසට යනවා අපේ රූපය දිරනවා කියලා කියනවානේ. එතකොට අපිත් එක්ක අපේ බාල කාලය ගත කරන අපේ වැඩිහිටි අම්මා තාත්තා ඇතුළු අපේ වයෝවෘද්ධ වයස්ගත ජනගහනය අපි ඔවුන්ට විශේෂයෙන්ම කියනවා අවුරුදු 55 පිරුණාට පස්සේ අපේ වැඩිහිටියෝ ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ ඔවුන් සම්බන්ධයෙන් අපි වෙනම කතා බහ කරනවා. හැබැයි මේ කතා කරන ප්‍රමාණය ඇතිද? ඔවුන්ට ප්‍රමාණාත්මකද? දැන් අපි ඔවුන් ගැන හිතනවද කියන ප්‍රශ්නේ තියෙනවානේ. හැබැයි මම අර කියන්න ආවේ අපේ අම්මා තාත්තා එහෙම නැත්නම් අපේ වැඩිහිටියෝ වයස්ගත වුණාට පස්සේ අපිට ඔවුන්ගේ ශක්තිය, කාය ශක්තිය, මානසික ශක්තිය දෙකම දුර්වල වුණාට පස්සේ ඔන්න අපි හිතන්න පටන් ගන්නවා ඇත්තරම සමහර වෙලාවට ඔවුන් අපි බලා ගන්නවා හරිද? එහෙම නැත්නම් ඔවුන්ට අපි දක්වන සැලකිල්ල සහ අර වටිනාකම ඒ විදිහටම අපිට ලබා දෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ. හේතුව අපි අවුරුදු 60 සම්පූර්ණ වුණාට පස්සේ වැඩිහිටියෝ ලෙස සාමාන්‍යයෙන් හඳුනනවා. අර මං කිව්වා වගේ 55 සම්පූර්ණ වුණාට පස්සේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ කියලා ගෞරවනීය නාමයෙන් හඳුන්වනවා. හැබැයි ඔවුන් වැඩිහිටි වියට වයස්ගත වීම ආරම්භ කරාට පස්සේ ලොකු ප්‍රශ්න ගණනාවකට මුහුණ පානවා. එකක් තනිකම. දෙවෙනි කාරණාව උන්ගේ ආර්ථික ගැටලු. තුන්වෙනි කාරණාව සෞඛ්‍ය සම්බන්ධ ප්‍රශ්න. ඒ වගේම වර්තමානයේ 20% විතර ලංකාවේ 60 ඉක්ම වූ වැඩිහිටියෝ කියලා කියනවා. දැන් මේක සමහර වෙලාවට 30 35 වෙලා ඇති. එතරම් ළඟා වෙලත් ඇති. අපි අද ටිකක් වයස්ගත ප්‍රජාව ගැන කතා බහ කරමු. විශේෂයෙන්ම ඔබට මේ වැඩසටහන ඉතාම වැදගත් වෙනවා. මොකද මමත් මේ විශේෂ ක්ෂේත්‍රය දැනගත්තේ මුල්ම වරටයි. ඒ කියන්නේ අපි ගෙදර වැඩිහිටියෝ කොයි විදිහටද බලාගන්නේ කියලා දන්නේ නැහැ. ඔවුන් රෝගී වුණාට පස්සේ කොයි ආකාරයෙන්ද රැක බලාගන්නේ කියලා දන්නේ නැහැ. ඔවුන්ගේ කායික හා මානසික සෞඛ්‍ය තත්ත්වයන් වලදී හරි දේවල් කරන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. ඒකට හොඳම විසඳුමක් රැගෙන තමයි මම අද ආවේ. මම ඔබට ඉතාම ගෞරවයෙන් හඳුන්වා දෙනවා කොළඹ ජාතික රෝහලේ වැඩිහිටි රෝග විශේෂඥවරයෙක්. එහෙම නැත්නම් වෘද්ධ වෛද්‍ය විශේෂඥවරයෙක්. මේ වෘද්ධ වෛද්‍ය විද්‍යාව කියලා කියන්නේ වයස්ගත පුද්ගලයන් රැක බලා ගැනීම කියලා කියන්නේ වෙනමම විෂය පත්‍යක්. මම ඊටාම ගෞරවයෙන් රටට හඳුන්වලා දෙනවා සිතිර අකලංක සෙනවිරත්න විශේෂඥ වෛද්‍යතුමා. අයිබෝන්. අයිබෝන්. ඇත්තටම මේ ડોක්ටර් අපිට වයසක අම්මලා තාත්තලා ඉන්නවා. ඉතින් ඔවුන්ව බලා ගැනීම කියන එක ඇත්තටම අභියෝගයක්. මට පැහැදිලි කරන්න මම අර කිව්ව දේවල් හරිද දන්නේ නැහැ. ලංකාවේ වයස්ගත ජනගහනයේ 20% ආවා. ඒක 30 35 වෙයි. ඔබ මේ ක්ෂේත්‍රය ගැන දන්න නිසා අපිට ඉස්සලම් පොඩි හැඳින්වීමක් දුන්නොත් මෙන්න මේක තමයි මගේ සබ්ජෙක්ට් එක කියලා මම හිතන්නේ අපිට ගොඩාක් වැදගත් වෙයි කියලා. බොහොම ස්තුතියි ආරාධනයට. ඇත්තෙන්ම ඔබ කිව්වා ගොඩක් තොරතුරු හරිම වැදගත් සහ නිවැරදි. අපේ ලංකාවේ දැන් වයසක ජනගහනය එන්නෙන්නම් වැඩි වෙනවා. දැන් ඔබ කිව්වා වගේම 120 දක්වා ගොඩක් දුරට ඇවිල්ලා තියෙන්නේ. දැන් ප්‍රෙඩික්ෂන් එක 2025 වෙනකොට 121ක් දක්වාත් 2040 වෙනකොට 125 දක්වාත්. ඒ කියන්නේ හැම 4 දෙනෙක්ගෙන්ම එක්කෙනෙක් වැඩිහිටියෙක් අවුරුදු 60ට වඩා වැඩි කියන තත්ත්වයට ළඟා වීමට නියමිතයි. මේක ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකෙම ඇතිවන ප්‍රවණතාවයක්. ලෝක ජනගහනයත් එන්නෙම වයසට යනවා. දැන් එතකොට ඔබ කිව්වා වගේ දැන් මේකට මෙතෙන්දී ඇතිවන ගැටලු හරිම සංකීර්ණයි. සහ අපි කියනවා ඒවා හරි යුනික් ගැටලු තියෙන්නේ මේ වැඩිහිටි ප්‍රජාවගේ. එතකොට මේ සෞඛ්‍ය ගැටලු ආමන්ත්‍රණය කරන්න හදපු විශේෂ වෛද්‍ය සේවාවක් තමයි වෘද්ධ වෛද්‍ය ශාස්ත්‍රය කියන්නේ. නැත්නම් වැඩිහිටි රෝග සම්බන්ධ වෛද්‍ය විද්‍යාව කියලා කියන්නේ. නැත්නම් අපි කියනවා ජීරියාට්‍රික් මෙඩිසින් කියලා කියනවා ඉංග්‍රීසියෙන් කිව්වොත්. එතකොට දැන් ලංකාවේ අපේ ජනගහනය වැඩිවීමට විසඳුමක් විදිහට තමයි මේ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය හඳුන්වලා දෙන්නේ. නමුත් දැන් අපි හිතමු ලෝකයේ දිහා බැලුවොත් මේක ගොඩක් ප්‍රචලිත ක්‍රමයක්. දැන් උදාහරණයක් විදිහට අපි ලෝකයේ දියුණු රටවල් ගත්තොත් මේ වගේ වැඩිහිටියෝ මේ වගේ ප්‍රසන්ටේජස් වලට වැඩි වෙන්න අරගෙන ටික කාලයක්.
1948 තමයි මුල්ම පීඩියට්‍රිෂියන් එංගලන්තේ පටන් ගත්තේ. එතකොට දැන් ඒ ලෝකයේ ගත්තම වර්ධන පීඩියට්‍රික් මෙඩිසින් කෙනෙක් ගොඩාක් දුරට වර්ධනය වෙලා තියෙන්නේ. ඉතින් වැඩිහිටියේ රෝග ගැන දැන් කතා කරොත් දැන් කෙනෙක්ට හිතනවා ඇති මේකට වෙනම විද්‍යාවක් ඇයි අවශ්‍ය වෙන්නේ සහ මොන වගේ රෝග තත්ත්වයන්ද මෙතෙන්දී අපි කතා කරන්න කියලා. එතකොට දැන් අපි ඒක සරලව කතා කරොත් දැන් ඔයගොල්ලෝ අහලා ඇති පීඩියට්‍රික් කියලා නේද? විෂයක් තියෙනවා ළමා රෝග විශේෂඥය කියලා. මොකද අපි වයසට යනකොට අපේ පොඩි කාලේ ඉඳලා ගත්තම අපේ ඇඟේ අවයවයන් වෙනස් වෙනවා නේද? අපි කියන එකට ෆිසියොලොජි එක කියලා. ඇඟේ ෆිසියොලොජි එක ක්‍රියා කරන ආකාරය වෙනස් වෙනවා. ඒතර අපි පොඩි කාලේ ඉඳලා තරුණ වියටපත් වෙනවා වගේම තරුණ වියේ සිට වැඩිහිටි වියට නැත්නම් වෘද්ධ වියට පත් වෙනකොට අර කිව්වා වගේ අපේ ඇඟේ අවයවවල ක්‍රියාකාරීත්වය තරමක් දුරට වෙනස් වෙනවා. ඒකට අපේ මොළයේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. අපේ ඇඟේ හදවතේ, අපේ අක්මාවේ, වකුගඩු වල අපේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. අපේ මාංශ පේශී, අපේ අස්ථි හැමදේම වියපත් වීමටපත් වෙනවා. ඒතර මේ වියපත් වීමටපත් වෙන ඇඟක රෝග රැක බලා ගැනීම හරිම සංකීර්ණයි සහ ඒක අභියෝගයක්. ඒකට මේ අභියෝගයට මුහුණ දෙන ආකාරය තමයි අපි වෘද්ධ වෛද්‍ය විද්‍යාවේ සාකච්ඡා කරන්නේ. එහෙනම් ડોක්ටර් මේක ඊටාම කාලෝචිත මාතෘකාවක් නේ. එතකොට අපි දන්නවා අර කිව්වා වගේ 4 දෙනෙකුගෙන් එක්කෙනෙක් වැඩිහිටියෙක් නම් අනිවාර්යයෙන්ම ඔබේ නිවසේත් ඔබේ මව, පියා, අත්තම්මා, සීයා මේ ආදී වශයෙන් ගත්තට පස්සේ නැන්දලා මාමලා ඇත්තටම වයසක ජනගහනය අපිට රටක් විදිහට රැක බලා ගැනීමත් අභියෝගයක් ආර්ථික අතින්. හැබැයි ඔවුන් අපේ ගෞරවනීය පුරවැසියන් අපි ඔවුන්ගේ ආර්ථික තත්ත්වය ඒ වගේම මානසික සහ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්නට ඕනේ. දැන් අර ඔය තනිකම එතකොට මේ ලෙඩ රෝග මේ සියලුම දේවල් එක්ක අර ඔවුන්ට අවශ්‍ය සතුට සැනසීම මේ දේවල් ගොඩාක් එක්ක සම්මිශ්‍රණය වුණා. ඒකනේ ડોක්ටර් අපි දන්නවා දැන් අපි කෙයාගිව කියලා වෙන විදිහකට පිට රටවල් වල ගිහිල්ලා වැඩිහිටියන් රැක බල ගැනීම ඉතාම හොඳින් ලංකාවේ උදවිය කරනවා නේද ජොබ් එකක් විදිහට. එතකොට අපේ රටේ අපිට මේක දකින්න ලැබෙන්නේ නැති තරම්. සමහර වෙලාවට අපේ අම්මලා තාත්තලාවත් අපි කොහොමද බලාගන්නේ කියන එක එකක් ඒගොල්ලන්ගේ සිහි කල්පනාව අඩු වෙනවා. හැම වෙලාවෙම කන්න බොන්න බැරි වෙනවා. චුට්ටක් හරි වැටුනොත් එතන ලොකු ප්‍රශ්නයක් වෙනවා. අර පොඩි බබෙක් බලා ගන්නවා වගේ අපිට බලා ගන්න සිද්ධ වෙනවා. එතකොට අපිට මෙතෙන්දී මේක කොච්චර කාලෝචිත තත්වයක්ද කියන එක. දැන් අපේ ගෙදර වැඩිහිටියන් වයස්ගත වීම ආරම්භෙන්නේ මෙන්න මෙතනින්ය කියන එක ඉස්සලම දැනගන්න එපා. දැන් හොඳට ක්‍රියාශීලීව ඉන්න අම්මා තාත්තා කන ඇහෙන එක පොඩ්ඩක් අඩු වෙනවා. ඊට පස්සේ ඇස්පෙනීම දුර්වල වෙනවා. ඔතනින් පටන් අරගෙන අපිට නොපෙනෙන වෙනස්කම් ගොඩක් ඇඟ ඇතුලේ සිද්ධ වෙනවා. අපි එතනින් පටන් ගමු. right. දැන් ඔබ කිව්වා වගේ දැන් ඊටම කාලෝචිත මාතෘකාවක් සාකච්ඡා කරන්න. දැන් වැඩිහිටි වියට පත් වෙනකොට අපි දැන් කියනවා අවුරුදු 60 කියලා අපි ඩිමාර්කේෂන් එකක් දෙනවා. නමුත් ඒක වැඩි එක එක අය වයසට යන ශීඝ්‍රතාවයන් වෙනස්. සමහර අය හිමින් වියපත් වෙනවත් වෙනවා. මේ පොඩි අතුරු ප්‍රශ්න කාන්තාවටියක් වැඩිපුර වයස්ගත වෙනවද? අර දරුවෝන් සෑදීම සහ ඒ වගේ දේවල් එක කාන්තාව ඉක්මනින් වයස්ගත වෙනවද? එහෙම එකක් දැනට එහෙම හොයාගෙන නැහැ. එකට වයසට නමුත් දත්ත දිහා බැලුවම කාන්තාවන් වැඩිපුර කාලයක් ජීවත් වෙනවා. උපතේදී ආයු අපේක්ෂාව ගත්තොත්. ඇයි අපි මේ වැඩිහිටියෝ දැන් වැඩි වෙලා තියෙන කියලා හිතුවොත් මොකද එක හේතුවක් තමයි උපත් රේට් එක අඩු වෙනවා. ශීඝ්‍රතාවය අඩු වෙනවා. සහ උපතේදී ආයු අපේක්ෂාව වැඩි වෙනවා. උපතේදී ආයු අපේක්ෂාව කාන්තාවන්ගේ වැඩි. පිරිමින්ට වඩා දැනට. එතකොට කාන්තාවන් දැනට සංඛ්‍යා ලේඛන අනුව අවුරුදු 79ක් විතර ජීවත් වෙනවා. පිරිමින් අවුරුදු 72ක් පමණ ජීවත් වෙනවා ශ්‍රී ලංකාවේ. එතකොට මේක එන්න වැඩි වෙනවා. එතකොට ඔබ කිව්වා වගේ දැන් අපි අපේ ගොඩක් දුරට දැන් වැඩිහිටි ප්‍රතිශතය වැඩි වෙනවා වගේම මේක වැඩිහිටියන් බලා ගැනීමේ දුෂ්කරතාවයකට මුහුණ පාලා තියෙනවා. විශේෂයෙන් දැන් රටේ අපේ කාර්යක්ෂමව වැඩ කරන්න ගොඩක් තරුණ ප්‍රජාව නේද? තරුණ ප්‍රජාව තමන්ගේ කාර්යයන් වල නිරත වෙනකොට වැඩිහිටි අය රැකබලා ගැනීමට ගොඩක් දුරට අවශ්‍ය බලකාය අපිට අඩු වෙලා තියෙනවා. විශේෂයෙන්ම දැන් පහුගිය කාලේ අපේ රටෙන් ගොඩක් කට්ටිය පිට වෙලා ගිහිලා තියෙනවා. මයිග්‍රේෂන් ගියපු ලොකු පොපියුලේෂන් එකක් ඉන්නවා. දැන් මේවත් සමග ඔබ කිව්වා වගේ අභියෝගයක් තියෙනවා. ඉදිරියේදී කොහොමද මේ වැඩිහිටි ගෙදර ඉන්න වැඩිහිටි රෝගීන් බලාගන්නේ කියලා. ඉතින් මේ වැඩිහිටි රෝග විශේෂඥ විද්‍යාවේ එක අරමුණක් තමයි මේ වයසට යන පුද්ගලයින්
ස්වාධීනව සහ හොඳ quality of life එකක් නැත්නම් ගුණාත්මක භාවයකින් යුතුව වයසට යන්නේ කොහොමද කියන එක. වයසට නිකම්ම වයසට යනවා නෙමෙයි. නමුත් අවසාන කාලේ වෙනකම් මේගොල්ලෝගේ අවුරුදු 60 ඉඳලා පටන් ගත්තම අවුරුදු තව හුඟ කාලයක් ජීවත් වෙන්න පුළුවන්. මම කිව්වා ඔය අපේක්ෂා උපතේදී ආයේ අපේක්ෂා අවුරුදු 79යි. නමුත් දැනට ලංකාවේ වැඩිපුරම වැඩිවන වයසක අයගේ ප්‍රතිශතය ගත්තොත් අවුරුදු 80ත් 90ත් අතර ප්‍රමාණය තමයි ශීඝ්‍රයෙන් වර්ධනය වෙන්නේ. ඒතකොට මේ වයසට යන පුද්ගලයන්ගේ ගුණාත්මක භාවය පවත්වාගෙන යාමට ඒගොල්ලෝ ස්වාධීනව තමන්ගේ වැඩ කටයුතු තමන්ට කරගෙන යන පුළුවන් තත්ත්වයට පවත්වා ගැනීම වැඩිහිටි වෛද්‍ය විද්‍යාවේ ඒක අරමුණක්. ඒගොල්ලෝ කැමතිත් එහෙමනේ නේද? ඔව්. වැඩිපුර මොන දේ වුණත් වැඩිපුර කියන්නේ නැතුව ඒ අපේ අම්මලා තාත්තලා වැඩිහිටියෝ හැදිලා තියෙන විදිය නේද? දරුවන්ට අර කිව්වට මේ වතුර උගුරක් දෙන්න තමයි දරුවෙක් හදන්නේ කියලා. ඒ වුණාට දරුවන්ට එහෙම කරදර කරන්න කැමති නැහැ. තියෙන ප්‍රශ්නේ සමහර වෙලාවට අම්මලා තාත්තලා අසනීප වුණත් කියන්නේ නැහැ නේව හංගගෙන තියාගෙන ඉන්නවා. පස්සේ මේක මේ ගොඩක් වඩා වර්ධනය වුණාට පස්සේ තමයි දන්නේ මෙන්න මෙයාට මෙහෙම ලෙඩක් තිබුණා. මෙයා මිය ගියේ මේ ලෙඩෙන් මේකට හරියට ප්‍රතිකාර කරන්න බැරි වුණා නේ කියලා. දැන් අපි බලාගෙන ඉන්නවා නම් ඇත්තටම අපි දන්නවනේ උදේවරුේ එක්ක කාන්තාව එක්ක වැඩිහිටි ප්‍රජාව අපි බලාගෙන ඉන්නේ මේක හොඳ වැඩසටහනක් වෙයි කියලා මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ ඒ හින්දා. ડોක්ටර් දැන් අපි කියන දුබලතාවය කියලා වචනයක්. ඒ ශාරීරික දුබලතාවය මානසික දුබලතාවය ඔක වයස් ભેදයක් නෑ දුබලතාවය ඇති වෙන්නේ. හැබැයි අපි දන්නා වයසක ප්‍රජාවට මේක විශේෂයි කියලා. අපි කොහොමද මේක අර්ථ දක්වන්නේ? ඔව්. දැන් මම දුබලතාවයට යන්න කලින් මම පොඩි හැඳින්වීමක් දෙන්නම් වයසට යනකොට ඇති වෙන රෝගී තත්ත්වයන් මොනවද කියන එක ගැන සුළු හැඳින්වීමක් දෙන්නම්. එතකොට රෝගී තත්ත්වයන් ගත්තොත් වයසට යනකොට ඔයගොල්ලෝ දන්නවා දියවැඩියාව, අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, ඒ වගේ නිදන්ගත රෝග තියෙන ප්‍රමාණය එන්න වැඩි වෙනවා. සහ වයසට ડોක්ටර් බෝ නොවන රෝග ටික නේ ඔය. බෝ නොවන රෝග වයසක අයට ගොඩක් තියෙනවා නේද? අපි වයසට යනකොට තමයි අපිට මේ රෝග ගොඩක් වෙලඳෙන්නේ. ඒකට වයසට යන්න එක රෝගයක් හැදෙනවා ඊට පස්සේ තව රෝගයක් හැදෙනවා. මේ වගේ රෝග ප්‍රමාණය එන්න වැඩි වෙනවා. ඊට අමතරව සන්ධි ආශ්‍රිත රෝග ඇති වෙනවා, මාංශපේශී ආශ්‍රිත රෝග ඇති වෙනවා. ඒ වගේම වයසට තත්ත්වයන් නැති වෙනවා තරුණ කාලේ වැඩිපුර දකින්න නොලැබෙන දේවල්. උදාහරණයක් විදියට දුබලතාවය කියන්නේ ඒ වගේ රෝගී තත්ත්වයක් විදියට දැන් අඳුරගෙන තියෙනවා. දුබලතාවය කියන්නේ රෝගී තත්ත්වයක්. රෝගී තත්ත්වයක් විදියට. හරිද? අපි ඒක ඉංග්‍රීසියෙන් කියනවා ෆ්‍රේල්ටි කියලා. ඒ නොහැකියාව. කරන්න බැරිකම. ඔව්. ඒක මම තවදුරටත් උදාහරණ අරගෙන කියලා දෙන්නම්. ඒතර ෆ්‍රේල්ටි නැත්නම් දුබලතාවය යනුවෙන් අඳුනලා දෙන්නේ අපේ ඇඟේ අවයව වියපත් වීම නිසා ඒ වගේ ශක්තිමත්භාවය අඩු වෙනවා. හරිද? අපි ඒකට කියනවා ෆන්ක්ෂනල් රිසර්ව් කියලා ඉංග්‍රීසියෙන්. ඒක ෆන්ක්ෂනල් රිසර්ව් එක නැත්නම් ඒකේ තියෙන ශක්තිමත්භාවය අඩු වෙනවා. මේ ශක්තිමත්භාවය අඩු වීමේ ප්‍රතිඵලයක් විදියට වයසක අයට ලෙඩක් හැදුනම ඒකෙන් සුවපත් වෙන්න, රිකවර් වෙන්න තරුණ කෙනෙක් ගත වෙනවට වඩා වැඩි කාලයක් ගත වෙනවා. රයිට්? දැන් උදාහරණයක් විදියට ඔබලා දැකලා ඇති. දැන් තමන්ගේ සමීපතේක්ම ගැන හිතුවොත් ඔවුන්ට මොන හරි ආසාදනයක්, chest infection එකක්, නියුමෝනියාවක් ගත වෙලා ස්පිරිතාලේ ඇඩ්මිට් කරලා ගෙදර ආවම ඒගොල්ලෝ සාමාන්‍යයෙන් හිටපු තත්ත්වෙම නෙමෙයි ඉන්නේ. අනිවාර්යයෙන්. ඔව්. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට තමන්ගේ වැඩි වෙලාවක් ඇඳේ ගත කරනවා. සමහර වෙලාවට ඒගොල්ලෝ පොඩ්ඩක් කන්ෆියුස් වෙනවා. පොඩ්ඩක් කල්පනා පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. සමහර වෙලාවට මේගොල්ලෝ නැවත ප්‍රකෘති තත්ත්වයට පත් වෙන්නේ නැහැ. රයිට්? නමුත් ඒක අපි සසඳුවොත් තරුණ කෙනෙක් එම නියුමෝනියාවම හැදිච්ච තරුණ කෙනෙක් විදියට ගොඩක් වෙලාවට ස්පිරිතාලේ ඇඩ්මිට් වෙන්න ඕනේ නැහැ. නමුත් ගෙදර ඉඳගෙන සනීප වෙනවා. එතකොට මේ පුද්ගලයන් දෙන්නගේ රෝග හැසිරෙන්නේ දෙආකාරයකට නේද? ඒ වගේම සමහර වෙලාවට අපි දකිනවා සමහර මෙඩිසින් සමහර බේත් වර්ග දුන්නම තරුණ කෙනෙක්ට ඒ තරුණ කෙනා ඒක හොඳට දරා ගන්නවා. නමුත් මේක අපි වැඩිහිටි කෙනෙක්ට දුන්නොත් ඒ වැඩිහිටි කෙනාට ඒ බේත දරා ගන්න අමාරුයි. නිදිමත වැඩි වෙනවා. සමහර වෙලාවට මේ පොඩ්ඩක් කල්පනා පොඩ්ඩක් අඩු වෙනවා. සමහර වෙලාවට වෙන කලන්තය හැදෙනවා. ඒ වගේ මේ බේත් දරා ගැනීම හැකියාවත් අඩු වෙනවා. රයිට්? ඒතර මේකට තමයි බේත් ඔරොත්තු දෙන්නේ නැහැ. ඔරොත්තු දෙන්නේ නැහැ. ඒතර මේකට තමයි දුබලතාවය නැත්නම් ෆ්‍රේල්ටි කියලා කියන්නේ. ෆ්‍රේල්ටි වල ලක්ෂණ. රයිට්? ඒතර ෆ්‍රේල්ටි අමතරව දැන් මම කිව්වා ලාක්ෂණික ලෙඩ රෝග වර්ග තියෙනවා වියපත් වීමට සම්බන්ධව කියලා. උදාහරණයක් විදිහට වැටීම සහ සමබරතාවය නැතිවීම. රයිට්? ඒතර සමබරතාවය ගිලිහී යෑම, වැටීම වගේ දේවල්
ඒක ලෙඩ රෝගයක් විදිහට අපි අඳුර ගන්න ඕන. ඊට අමතරව වයසට යෑමත් සමග අපේ කල්පනාව නැත්නම් අපේ මතකයේ පොඩ්ඩක් ගිලිහී යෑමක් ඇති වෙනවා. අපි කියන ඩිමෙන්ෂියා රෝගී තත්ත්වය කියලා. හැම වෙලේම මතක නැහැනේ කියන දේ කියලා කෑ ගහන්නේ ගෙවල් වල ඒක තමයි නේ වයසක උදවියත් එක්ක. සමහර වෙලාවට මේගොල්ලන්ට ඩිමෙන්ෂියා වල මූලික තත්ත්වයන් වෙන්න පුළුවන්. ඩිමෙන්ෂියා කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම මතකය නැති වෙලා යනවද? නැත්නම් ඉඳ හිට මතකය එනවා යනවද ડોක්ටර්? ඩිමෙන්ෂියාව කියලා කියන්නේ රෝග කීපයකට දෙන තනි වචනයක්. රයිට්? එතකොට ඩිමෙන්ෂියාව කියලා කියන්නේ ඇත්තටම තවත් ලොකු ටොපික් එකක්. ඔව් අපි පස්සේ කතා කරමු. මට මේ හදිසිය ප්‍රශ්නයක් ඇහුවේ. ඇයි අපිටත් තියෙනවනේ. අපිට වයසයි අපිටත් තියෙනවා ඩිමෙන්ෂියා තත්ත්වෙ ඉඳ ඊට පස්සේ තව ගොඩක් වෙලාට හැංගිච්ච ප්‍රශ්න තියෙනවා. උදාහරණයක් විදිහට මුත්‍රා පාලනයකින් තොරව පිටවීම ඒ වගේ දේවල් ගොඩක් වෙලාට මේ වයසක අය ඇවිල්ලා කියන්නෙත් නෑ. නමුත් ඒක ලොකු ප්‍රශ්නයක්. ඒක එදිනදා ජීවිතේට සමාජ ක්‍රියාකාරකම් වලට බලපාන මානසික සෞඛ්‍යයට බලපාන ලොකු ප්‍රශ්නයක්. නමුත් ඒ වගේ දේවල් ගොඩක් වෙලාවට මිස් වෙනවා. ඊළඟට ඔබ දන්නවා ඇස්පෙනීම අඩු වෙනවා, කන් ඇහිම අඩු වෙනවා, ඊළඟට සන්ධ්‍යාශ්‍රිත රෝග වැඩි වෙනවා, මාංශ පේශි දුර්වල වෙනවා. ඒ වගේ රෝග ගණනාවක් වැඩිහිටි 100ට විතරක් ලාක්ෂණික රෝග ගණනාවකුත් තියෙනවා. ඒක තමයි. හිටපු ගමන්ම රිදීම් වලින් පටන් ගන්නවා නේ. ඊට පස්සේ වැටුනොත් එහෙම ඇත්තටම අපිට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ලොකු ප්‍රශ්න ගණනාවකට යනවා. ඒ රිදෙන තැන් විවිධ තැන් වලට යනවා නේ. යනවා. ඉතින් ඒ වගේම දැන් කායික රෝග වලට අමතරව මානසික රෝග දැන් අපි කතා කරා. තනිකම ඔබ දැන් හැඳින්වීමේදී තනිකම කියන එක ලොකු ප්‍රශ්නයක්. මේක පස්සේ ડિප්‍රෙෂන් කියන තත්ත්වයට වර්ධනය වෙන්න පුළුවන්. රයිට්? ඊට පස්සේ අපිට සමාජීය ප්‍රශ්නත් තියෙනවා. සමාජයේ දැන් ලංකාවේ විශේෂයෙන්ම මම දැකලා තියෙන දෙයක් තමයි වයසට යනකොට ගොඩක් අය ගෙදරට කොටු වෙනවා. ඒ සමාජ ක්‍රියාකාරකම් අඩු වෙනවා. පොඩි අවතක්සේරුවක් වගේ දැක්වෙනවනේ. ඔව්. ඒක වයසට යෑමට එච්චර හොඳ ප්‍රවණතාවයක් නෙමෙයි. ඒ කලින් තරුණ කාලේ තිබ්බ සමාජ පිළිගැනීම අඩු වීම නිසා ඒගොල්ලෝ තවත් ගෙදරට කොටු වෙනවානේ. ඉතින් අපිට ප්ලෑන් එකක් ඕන. අපිට මොන හරි සැලැස්මක් ඕන. මේ දේවල් සකස් කරගෙන ඉදිරියට යන්නේ කොහොමද කියලා. මොකද ඉදිරියේදී මේක තවදුරටත් වැඩි වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නිසා. මේක ජාතික ගැටලුවකට පත් වෙයිද දන්නේ නැහැ ඉදිරි දිනේද ડોක්ටර්. අපිට ඇත්තටම මේ එහෙනම් ගොඩක් මාතෘකා ගණනාවක් අපිට දැන් අනාවරණය වුණා. අපිට කතා බහ කරන්න පුළුවන්. අපි ડોක්ටර් පළවෙනි විරාමය ලබා ගනිමු. මේ පොඩි කමර්ෂියල් බ්‍රේක් එකෙන් පස්සේ අපි තවත් වැදගත් කරුණු ගණනාවක් කතා කරනවා. ඒ විතරක් නෙමෙයි මම හිතන්නේ තව වැඩසටහන් කීපයක් අපිට කරන්න පුළුවන් නේද ડોක්ටර්. මේ විෂය පතය දිගු සහ ලොකු නිසා හිතවතුනි අද වැඩසටහනේ පළමු විරාමයයි මේ. ජාතික මෙහෙවර. Get ready for an unforgettable night. Vayu and the legendary Rukantha Gunatilaka takes the stage at Anagate in Digantheta on November 9th at Muses College Auditorium from 7:30 p.m. onwards. Organized by Nalanda College 2009 batch. For tickets, call 0777-185058. Media sponsors TV1 Sirsa TV. The core, the kernel of all of that is the equality, economic equality of the people. From COVID to a situation of financial meltdown, and now little sign of hope. Whoever does very well at the local level, they then proceed to the provincial, they go to the parliament. We were never 100% confident of winning, but we knew we had a chance. And whatever into practice according to our policy document after the 14th of November. First in your heart, Sri Lanka's #1, the Sirasa Media Network. ජාතික මෙහෙවර. හිතවතුනි ඇත්තටම අපි මේ කතා බහ කරන මාතෘකාව ඊටාම සංවේදී මාතෘකාවක් අපි නාවෙවි කතා කළාට අපේ උතුම් වැඩිහිටියන් රැකබලා ගැනීම සහ ඔවුන්ට නිසි රැකවරණය ලබා දීලා ඔවුන්ව දිගුකල් සුජීවත් කරවීම කියන මාතෘකාවනේ අපි මේ කතා බහ කරන්නේ. ඇත්තටම සමහර වැඩිහිටියන් අපි දන්නවා ඊටාම තරුණ කාලේ කරන්න පුළුවන් හැම දෙයක්ම ඊටාම හොඳට රටේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා පවුල ශක්තිමත් කරවීම සඳහා කරවපු ඒව නැත්තම් ඒ සඳහාම දායක වුණු උදවිය. සමහර වෙලාවට උන් අවලංගු කාසි බවට පත් වෙනවා.
ඇත්තටම වයසට යනකොට. ඉතින් අපි මේ මාතෘකාව ඔබට අඳුනලා දෙන්නේ අපි අපේ වැඩිහිටියන් කොහොමද අපේ සංස්කෘතික වශයෙන් අපි ඔවුන් ඊටම හොඳින් රැක බලා ගන්නවා කියලා අපි හිතනවා සමහර වෙලාවට. මොනවාද අපි අපේ අම්මලා තාත්තලාට නොකරන්නේ? අපිට කරපු දේවට වඩා දේවල් අපි කරනවා නේද කියලා. හැබැයි මාසේ පඩිය ගත්තාම පිටි එකක් ගිහින් දෙනවා. එහෙම නැත්නම් ඇඳුමක් ඇඩුමක් ගිහින් දෙනවා කියන එක වගේ නෙමෙයි. අපි අද මේ කතා බහ කරන්නේ ඔවුන්ගේ මානසික සහ ශාරීරික සෞඛ්‍ය සම්බන්ධයෙන් ඔබේ සැලකිලිමත් වීම සම්බන්ධයෙන්. ඒ ජාතික රෝහලේ කොළඹ ජාතික රෝහලේ වෘද්ධ වෛද්‍ය විශේෂඥ සිතිර අකලංග සෙනවිරත්න මහතා අද අපිත් එක්ක ඉන්නේ. අපි දැන් මේ දකින්න දෙයක් තමයි ડોක්ටර් හැම වෙලාවෙම වයසට යනකොට තියෙන ලොකුම ප්‍රශ්න තමයි ඔය ඇඟපත රිදෙනවට අමතරව වැටුනොත් ඉතින් ඉවර තමයි. ඒ කියන්නේ සමබරතාවයේ ගිලිහී යාම කියන ගැටලුව නිසා වැඩිහිටියෝ ගොඩක් වැටෙනවා. එකක් ඔය වැටුණාට පස්සේ ඇත්තටම ඒගොල්ලෝ ජීවිත හානි ලක්වීම වැඩි ඇති. ડોක්ටර් මේක දන්නවා. ඊට පස්සේ එන අතුරු ආබාධ සහ දිගු කාලීනව මේක හොඳ වෙන්නේ නැතිකම. අපි ડોක්ටර් එතනින් පටන් ගමු. ඊටාම වැදගත් මාතෘකාවක්. ඒකේ ප්‍රධාන ප්‍රශ්නේ විදිහට මම දකිනවා වැටීම කියන එක ලෙඩක් විදිහට ගොඩක් අය අඳුරගන්නෙත් නැහැ. ඒත් වයසට යෑමේදී සාමාන්‍ය දෙයක් කියලා හිතනවා වැටීම සහ සම්බරතාවය නැති වෙන එක. එහෙම නැහැ. එතකොට වැටීම සම්බරතාවය නැති වෙන එක කියලා කියන්නේ අපි ඒක දිහා දැන් රෝගයක් විදිහට තමයි ඒක දිහා බලන්නේ. දැන් ලෝකයේ දිහා බැලුවොත් අනුතුරු නිසා ඇතිවන ජීවිත හානි ගැන බැලුවොත් සංඛ්‍යාලයකන විදිහට වැටීම තමයි second leading cause. නැත්නම් දෙවනි විදිහට වැඩිම අනුතුරු දෙත් ප්‍රමාණයක් මරණ ප්‍රමාණයක් ඇති වෙන්නේ වැටීම නිසා. එතකොට මේ වැටීම කියන එක ඇත්තටම සමහර වෙලාවට අපි හිතනවා ලිස්සල වැටුණා. කකුල පෙරලිලා වැටුණා. අපි ඇහුවොත් වයසක කෙනාගේ මොකද උනේ කියලා ගොඩක් වෙලාවට කියනවා කකුල් දෙක පන නැති වුණා. නැත්නම් මොන හරි දැක්කේ නැහැ. අනිත් එක වැටුණු විදිය දන්නෙත් නැහැ. සමහර අය වැටෙන විදිය දන්නෙත් නැහැ. එතකොට අපි දැනගන්න ඕන මේ ලිස්සල හරි පැටලිලා හරි වැටුණත් අපේ ඇඟේ තියෙන වැටීම වළක්වන ප්‍රතික්‍රියා මේ ප්‍රතික්‍රියා වයසට යනකොට විවිධ රෝග බාධා නිසා ඒ ප්‍රතික්‍රියා හරියට වැඩ කරන්නේත් නැහැ. වැටීමක් කියන එක ගොඩක් දුරට රයිට් 180කට වැඩි ප්‍රමාණයක් වැටීම සිදු වෙන්නේ කාරණා ගණනාවක එකතුවක් විදියට. රයිට් උදාහරණයක් විදියට ගත්තොත් ඇස් නොපෙනීම. දැන් නිවැරදි උපැස්විවල් පාවිච්චි නොකිරීම. කනේ සම්බන්ධව ප්‍රශ්න ඇහෙන්නේ නැතිවීම සහ කනේ සමබරතාවයට අදාළ අවයවයන් නිසි පරිදි වැඩ නොකිරීම. රයිට් මාංශ පේශී වල දුර්වලතා අපි ඒක කියනවා සාකෝපීනියා කියලා. ඒ වයසට යනකොට මාංශ පේශී එන්න අඩු වෙනවා. ඊට පස්සේ අපේ සන්ධි හරියට වැඩ නොකිරීම. ඒතර සන්ධි වල තියෙන අපේ සන්ධි වල ක්‍රියාකාරීත්වය දෙන මොළයට දන්වන සෙන්සර්ස්. ඒව හරියට වැඩ කරන්නේ නැති වෙනවා. ඊළඟට ස්නායු ප්‍රශ්න එනවා සමහර අයට. ඒතර කකුල් දෙකේ හිරි තියෙනවා සමහර වෙලාවට. ඉතින් සමහර අයට නැගිටිනකොට කලන්ත එනවා. රයිට්. ඉතින් ඒ වගේම ගොඩක් වෙලාවට තව මෙහෙම නැති රෝගක් තියෙනවා. හදවතේ රෝග. රයිට්. ඒ වගේම තව මොළයේ ඇතිවන රෝග. මේ හැමදේම මම ඉස්සෙල්ලා කතා කරා වගේ මුත්‍රා සම්බන්ධ ප්‍රශ්න. ඒක ගොඩක් අපේ ළඟට එන වැඩිහිටියන් කියන කම්ප්ලේන් එකක් තමයි මුත්‍රා කරන්න ඉක්මනටම යන්න ඕන වැසිකිළියට. ඉතින් මේ දුවන ගමන් මේගොල්ලෝ වැටෙනවා. ඉතින් ගොඩක් වෙලාවට ලිස්සලා වැටුණා කකුල් දෙක පන නැති වෙලා වැටුණා කියලා කිව්වට නිදන්ගතව තව ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් මේ අනිත් හොඳම දැනගන්නම ඕන කාරණේ තමයි මේ විදියට වැටුණොත් ඔබට නැවත වරක් වැටීමේ අවධානමත් වැඩි වෙනවා. ඊළඟ කාරණේ තමයි වැටීම නිසා ගොඩක් අය වැටීම පිළිබඳව බය වෙනවා. මම වැටෙයි කියලා බය වෙනවා. මේ වැටෙයි කියලා බය වෙනවා මොකද වෙන්නේ? තවදුරටත් ඇවිදින එක අඩු වෙනවා. ගොඩක් අය ගෙදරටම සීමා වෙනවා. ගෙදරින් එළිය ඇවිදින්නේ නැහැ වැටෙයි කියලා. ඉතින් මේ ඊට පස්සේ තරබාරු බව වගේ තව ප්‍රශ්න එනවා. ඔව්. තව ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේක විශේෂයෙන්ම අපේ මාංශ පේශි වැඩ කරන්නේ නැති තරමට මේ මාංශ පේශි දුර්වල වෙනවා. ඊට පස්සේ තව දිගටත් ඇවිදින්න බැරි වෙනවා. ඉතින් එතකොට මේක අර විශේෂ සයිකල් එකක් කියලා කියනවා. ඒ වගේ චක්‍රයක් විදිහට මේක ගිහිල්ලා එන්න වැටීමේ ප්‍රවණතාවය වැඩි වෙනවා. ඉතින් මේ වැටුණාට පස්සේ සමහර අයට නැගිටින්නත් අමාරුයි ගෙදර. ඉතින් ඔබ දන්නවා ඒක ගොඩක් භයානක තත්ත්වයක් වෙන්න පුළුවන් සමහර වෙලාවට. සමහර වෙලාවට අපේ ළඟට එනවා වයසක අය, ගෙදර තනියම ඉන්න අය. ඒකට කවුරු හරි ගෙදරට ඇවිල්ලා වයසක කෙනා හොයනකම් නැත්නම් ළමයි උදේ ගිහිල්ලා හවස රාජකාරී ඉවරලා එනකම් සමහර වෙලාවට බිම වැටිලා ඉන්ජරි එකකුත් වෙලා සමහර වෙලාවට වයසක අය ඉන්නවා. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක්. ඉතින් මේවට අපි සුදුන් ඉදිරිපත් කරනවා මේ අපේ වෘද්ධ වෛද්‍ය විද්‍යාවේ. ඉතින් මේ වගේ වැටෙන කෙනෙක්ට
අනතුරුත් ගොඩක් සිද්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම අපි කතා කරනවා fractures නැත්නම් අස්ථි බිඳීම පිළිබඳව. එතකොට වැටීම නිසා අස්ථි බිඳීමක් ඇති වෙන්න පුළුවන්. අපි කීමටත් කියන්නේ කකුලක් එහෙම කරනොත් තතක් එහෙම කරනොත් අය හොඳ වෙන්නේ නැහැ අවුරුදු ගානකට නේද? වයසට ගියාම. විශේෂයෙන්ම අපි ගොඩක් දකින ෆ්‍රැක්චර් එකක් තමයි උකුල් ලැටේ කැඩෙන විදීම කියන එක. ඒ උකුල් ලැටේ විදීම නිසා ගොඩක් අය ආයෙත් නැවත ඇවිදින්න ටික කාලයක් ගත වෙනවා. මේ කාලය ඇතුළත අපි කියන මෝටැලිටි එක නැත්නම් මරණ ප්‍රමාණයකුත් මේකට එකතු වෙනවා. වැටීම නිසා එක තැනට වුණාට පස්සේ තව කම්ප්ලිකේෂන්ස් එනවා. ඒකවලට නියුමෝනියා වගේ ඩෙවලොප් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඉන්ෆෙක්ෂන්ස් වලට වෙන ඉන්ෆෙක්ෂන්ස් වලට ඒකවල ප්‍රෝන්. මෙහෙම බැලුවම සාමාන්‍යයෙන් මාසයක් සහ අවුරුද්දක් ඇතුළත උකුල් ඇටේ කැඩිලා අවුරුද්දක් විතර යනකොට සෑහෙන ප්‍රතිශතයකට ඒ වගේ අවාසනාවන්ත ඉරණම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දියුණු රටවල 130ක් විතර උගුල්ලට බිඳීමෙන් පස්සේ අවුරුද්දක් ඇතුළත මිය යනවා කියලා හොයාගෙන තියෙනවා. ලංකාවේ දත්ත අපිට ගොඩක් අඩුයි. නමුත් ඊට වඩා ගොඩක් වැඩි තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ වාර්තා වෙන්නේ නැති තරම් නෙමෙයි. වාර්තා වෙන්නේ තරම්. ඉතින් ඊට අමතරව වැටුණ පස්සේ ඔළුව වදිනවා සමහර අය. මේ ඔළුව වැදීම නිසා සමහරලාට ඔළුව ඇතුලේ ලේ කැලීම් සිද්ධ වෙන්න පුළුවන්. ඊට පස්සේ තැලීම් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ වැටීම නිසා ගොඩක් අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ වැටීම සිදුවෙන කට්ටියට මොනවද කරන්න ඕන? ඉතින් ඒ වගේ කතා කරා වගේ වැටීම ඇති වෙන්නේ ප්‍රශ්න කීපයක එකතුවක් විදියට. ගොඩක් වෙලාවට එක කාරණයක් නිසා නෙමෙයි. එතකොට මේ සාධක ඒ ලෙඩාගේ ඇතුලේ තියෙන සාධක නැත්නම් මේ පුද්ගලයාගේ ඇතුලේ තියෙන සාධක වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට ඇස්පෙනීම, කන් ඇහිීම, මාංශ පේශි දුර්වලකම සහ අස්ථිවල ප්‍රශ්න, ස්නායු ප්‍රශ්න වෙන්න පුළුවන්. සහ ඒක පරිසරීය ප්‍රශ්නත් වෙන්න පුළුවන් සමහර වෙලාවට. අපි දන්නේ නැහැ සමහර වෙලාවට වයසට යනකොට අපේ ගෙදර කොයි විදිහට හදා ගන්න ඕන කියලා. පඩි පෙළවල් වැඩි සමහර වෙලාවට. ඊළඟට ලයිට්ස් නැහැ සමහර තැන්වල, කළුවරයි, සමහර තැන් තෙමෙනවා, ලිස්සනවා. සමහර වෙලාවට පාපිසි වල ලිස්සල වැටෙනවා. ඉතින් ඒ වගේ තියෙනවා පරිසරික සාධකක් තියෙනවා. එතකොට මේ පුද්ගලයාගේ සාධක සහ පාරිසරික සාධක මේ සියලු දේ හරියට ඇසෙස් කරලා අපිට ඒකට කියන comprehensive geriatric assessment කියලා. ඒක අපි පාවිච්චි කරන ක්‍රමයක් අපේ වැඩිහිටි රෝග සායනවල comprehensive geriatric assessment කියන එක කරලා මේ සාධක සියල්ල අඳුරගෙන මේ සාධක correct කරොත් තමයි මේවා නිවැරදි කරොත් තමයි අපිට ඊළඟ fall එකක් ප්‍රිවෙන්ට් කරන්න පුළුවන්. නැත්නම් වැටීමක් වළක්වා ගන්න පුළුවන්. මොකද අපි ගොඩක් දුරට කරන්නේ වැටුණාට පස්සේ ඇති වෙන ආබාධයට, උදාහරණයක් විදිහට ෆ්‍රැක්චර් එකට නැත්නම් ඇති වෙන තුවාලයට ඔළුවේ ලේ ගැලීමට ප්‍රතිකාර කරනවා මිසක් අපි ගොඩක් දුරට මේ වැටුනේ ඇයි කියන එක සොයා බලන්නේ සහ ඊළඟ වැටීමක් වළක්වා ගන්න ක්‍රියා කිරීමක් කරනවා අඩුයි. එතකොට ඒ දේ අපි කරේ නැත්නම් අපිට නැවත වැටීමක් වළක්වා ගන්න බෑ. ඊළඟ දේ තමයි දැන් ඔබ කිව්වා වගේ කැඩීම් බිඳීම්. මේ කැඩීම් බිඳීම් ඇති වෙන්නේ වයසට යනකොට ඇතිවන අස්ථිවර දුර්වලතාවයක් නිසා. මේකට අපි කියන ඔස්ටියෝපොරෝසිස් කියලා. ඒතර වයස අවුරුදු 60ට වැඩි නම් ඔබ ඔස්ටියෝපොරෝසිස් ගැන දැනුවත් වෙන්න ඕන සහ ඒ ගැන ස්ක්‍රීන් කරගන්න ඕන. එතකොට නිවැරදිව ඔස්ටියෝපොරෝසිස් කලින් අඳුරගත්තොත් ඔස්ටියෝපොරෝසිස් වල දෙන ප්‍රතිකාර මගින් ඔබගේ අස්ථි ශක්තිමත් කරගන්න පුළුවන්. ඉතින් මේ දේ කරගත්තේ නැත්නම් වැටුණාට පස්සේ අස්ථි බිඳීමකට ලක් වෙනවා. ඒක තමයි තත්ත්වය. ඒ කියන්නේ දැන් ડોක්ටර් මෙහෙම කතා කරනකොට මට කියන්න ඇත්තටම මතක් වුණේ දැන් අපි අපේ වැඩිහිටියෝ විශේෂයෙන්ම අම්මලා තාත්තලා ඇතුළු අපි හුඟක් ආදරය කරන අපේ වැඩිහිටියන් සමහර වෙලාවට ડોක්ටර්ස්ලා 5 දිනක් ගාවට විතර අරගෙන යනවා. ඔළුව ලෙඩේට, බඩේ ලෙඩේට, කකුලට ඇවිදින්න බැරි කමට ඔය ආදි වශයෙන්. ඒකට දැන් මේ වෘද්ධ වෛද්‍ය විශේෂඥවරයෙක් ගාවට අරගෙන ගියොතින් මේ ඔක්කොම ලෙඩවලට විසඳුම් ලබා ගන්න පුළුවන්ද? ඒකත් මම හිතන්නේ විශේෂ ප්‍රශ්නයක් වෙනවානේ. ඔව් ඇත්තටම වෘද්ධ රෝගියෙක්ට නැත්නම් වයස්ගත ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට ඔයා කිව්වාගේ දැන් වයසට යන්න යන්න අපිට ලෙඩ වැඩි වෙනවා නේද? අවුරුදු 60 දී දියවැඩියාව හැදෙනවා. 65 දී ප්‍රෙෂර් හැදෙනවා. 70 දී මොන හරි ආතරයිටිස් සමහරක් හැදෙනවා. ඒ වගේ අවුරුදු 75ක් 80ක් වගේ වෙනකොට ලෙඩ 5ක් හෝ 6ක් තියෙනවා. ඒකේ සමහර වෙලාවට විශේෂඥ වෛද්‍යවරු කීප දෙනෙක්ට යන්න අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. නමුත් වෘද්ධ වෛද්‍ය විද්‍යාවේ එක සංකල්පයක් තමයි මේ හැමදේම එකට අරගෙන බලන්න ඕනේ. ප්‍රතිකාරයක් දෙන්න කලින්. ඒ වගේම මම මෙතෙන්ට අදාළ නිසා මම කියන්නම් තව කාරණයක්. බහු ඖෂධ භාවිතය නිසා ඇතිවන ප්‍රශ්න. දැන් ඔබ කිව්වා වගේ වයසට යන්න
ඔබගේ ඇතිවන ලෙඩ රෝග ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට අපි දියවැඩියාවට ගන්නවා ටැබ්ලට්ස් දෙකක්. ඊට පස්සේ ඊළඟ අවුරුද්ද ගන්නවා ප්‍රෙෂර් වලට ටැබ්ලට් දෙකක්. ඊට පස්සේ ගන්නවා හાર્ට් ඇටැක් එකට තව බේත් ටිකක්. ඔහොම යනකොට තව අවුරුදු 5ක් විතර ගොඩාක් අය බේත් 5කට වඩා වැඩි ප්‍රමාණයක් ගන්නවා. රයිට්? සමහර අය 10ට වඩා වැඩි ප්‍රමාණයක් ගන්නවා. සමහර අය ඊටත් වඩා ගන්නවා. 15ක් 16ක් 20ක් ගන්න හැටි. අපි දන්නවනේ වයසක අය බෙහෙත් මල්ලක් අරගෙන යනවා. ඉතින් ප්‍රශ්නය තියෙන්නේ සමහර වෙලාවට මේ බේත් අතර තියෙන අන්තර්ක්‍රියා. සහ දැන් ඔබ වයසට යනකොට ඔබගේ ශරීරයේ අවයවයන් ලියපත් වෙනවා. මේ සමහර බේත් වර්ග එකට එකතු වෙනවාම වියපත් අවයවවලට ඒවා හැන්ඩල් කරගන්න දරා ගන්න අමාරු තත්ත්වයන් සමහර වෙලාවට එනවා. එතකොට මේ ප්‍රශ්නය ලොකු ප්‍රශ්නයක් කියලා අපි දැන් අවබෝධ කරගෙන තියෙනවා. මේකට කියන්නේ බහුව ඖෂධ භාවිත පිළිබඳ ප්‍රශ්න කියලා. එක පැත්තකින් මේ වගේ ඖෂධ ගොඩක් ගැනීමට සිදුවීම නිසා සමහර විශේෂයෙන් තනියම ඉන්න වයසක අයට නිවැරදි ඖෂධය නිවැරදි වෙලාවට ලබා ගන්න තේරෙන්නේ නැති ගැටලුත් එනවා. එතකොට මොකද මේක සරල බේත් වට්ටෝරුවක් නෙමෙයි තියෙන්නේ. සමහරවිට අවශ්‍යම බේත ගන්න නැතුව වෙන බේතක් ගන්න වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් බේත් ගොඩාක් ගැනීම නිසා සමහර වෙලාවට අතුරු ආබාධ වෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට ගොඩාක් සුලභ වෙතින අතුරු ආබාධය තමයි ප්‍රෙෂර් ටැබ්ලට් ගොඩාක් එකට ගන්න අයට ගොඩක් වෙලාවට තියෙන වාඩි වෙලා නැගිටිනකොට කලන්ත ගතියක් එනවා. ගොඩක් වෙලාවට ප්‍රෙෂර් අඩු වෙනවා වයසට යනකොට. මොකද තරුණ කාලයේ ඔබගේ සමහර වෙලාවට අපි බලන්නේ අපේ ටාගට්ස් වෙනස්. අපි බලන්නේ ගොඩක් වෙලාවට හෘද රෝගයක් නවත්ත ගන්න බ්ලඩ් ප්‍රෙෂර් ගොඩාක් අඩු කරන්න උත්සාහ කරනවා. නමුත් වයසට යනකොට ගොඩක් වෙලාවට බ්ලඩ් ප්‍රෙෂර් ගොඩාක් අඩු වුණොත් ඒක වයසකයට ඒක ටොලරේට් කරගන්න දරා ගන්න අමාරුයි. ඒතකොට ඒගොල්ලෝ කලන්තේ දාලා වැටීමේ අවදානම් වැඩි. සමහරවිට අපි තරුණ කාලේ දීපු බෙහෙත් සමහර වෙලාවට අපිට වයසට යනකොට ඒක අඩු කරගන්න වෙනවා. රයිට්? තරුණ කාලේ ගත්ත සීනි පිටි සමහරවිට වයසට කාලේ ගන්නකොට සීනි ගොඩක් අඩු වෙලා අඩු වෙන තත්ත්වයන් එන්න පුළුවන්. සමහරවිට අපිට ඒ බෙහෙත් නවත්ත ගන්න වෙනවා. සමහර දේවල් තියෙනවා කන්ෆියුෂන්, ඒ කියන්නේ මෙමරි එකට බලපාන බෙහෙත් වර්ග තියෙනවා. ඒ වගේම මුත්‍රා දැන් මම කිව්වා පාලනකින් තොර පිට වෙනවා කියලා. මේවා වැඩි කරන බෙහෙත් වර්ග තියෙනවා. ඒ නිසා බෙහෙත් වට්ටෝරු ඔබට තියෙනවා නම් කිහිපයක්. මේ බෙහෙත් වට්ටෝරු කිහිපය එකතු කරලා අවශ්‍ය බෙහෙත් ඒ කියන්නේ දැන් වියපත් වීමේදී ඇතිවන ප්‍රශ්න සමග ගන්න බැරි බෙහෙත් තෝරාගෙන ඒක සරල කිරීම බුදු වෛද්‍ය විද්‍යාවේ එක අංශයක්. ඩොක්ටර් අපි දෙවෙනි විරාමයක් ලබා ගනිමු ඉක්මනින්. ඊට පස්සේ අලිත් සාකච්ඡාවට එමු. ජාතික මෙහෙවර. Get ready for an unforgettable night. Vayu and the legendary Rukantha Gunatilaka takes the stage at Anagate and Digant Theatre on November 9th at Muses College Auditorium from 7:30 p.m. onwards. Organized by Nalanda College 2009 batch. For tickets, call 0777-185058. Media sponsors TV1 and Sirsa TV. When we are looking at international education, it's about how do we modernise it whilst keeping its traditional values, and how do we make it relevant to societies globally. I'm going to live with regret for the rest of my life if I don't complete what I have started. And I thought I had to go back and do it. And that's how it all began. The way things are going, the youth are only thinking of leaving the country. And if the next generation is not committed to staying here and rebuilding the country, that will be a huge setback. Economic policy thinking is very weak inside government. I think the public is the best watchdog in terms of corruption. The People's Platform. ජාතික මෙහෙවර. වෘද වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් ඔබ නොදත් කරුණු අපි මේ කතා බහ කරමින් ඉන්නේ. විශේෂයෙන්ම ඔබේ සමීපතම වැඩිහිටියන් ඔබ ඊටාම නිවැරදිව වෛද්‍ය විද්‍යානුකූලව රැක බලාගෙන ඔවුන්ගේ ආයු අපේක්ෂණය වැඩි කරන්නේ කොහොමද? ඔවුන්ගේ සතුට අපි තවදුරටත් ඔවුන් මිය යනතුරු අපි ඔවුන්ට තිරින කරන්නේ කොහොමද කියන එකට අද සාකච්ඡාව ඔබට සාක්ෂි සපයාවි. විශේෂයෙන්ම සිතිර අකලංක සිරිවිරත්න අපේ විශේෂඥ වෛද්‍යතුමා ඉන්නවා. දැන් අර මේ ඩිමෙන්ෂියා කියන තත්ත්වය මතකයේ ගිලිහී යනවා කියන තත්ත්වය
තත්ත්වය නම් දැන් කාලේ ඔය බොහෝ තරුණ අයට තිබුණට වයසට යනකොට මේක වැඩි වෙනවා. ඇත්තටම මේ ටික අමතක වෙලා යනවා. සමහරුන්ට සම්පූර්ණයෙන්ම මතකේ නැහැ නේද ડોක්ටර්? මේ ගැන අපිට පැහැදිලි කරන්න. ඔව්. ඒක ඩිමෙන්ෂියාව කියලා කියන්නේ ලෙඩ රෝග ගණනාවකට අපි දෙන නමක්. ඒකට අපි කිව්වොත් ඇල්සයිමර් රෝගය කියලා තියෙනවා. ඊට පස්සේ දියවැඩියා ප්‍රචගොඩ කාලයක් තියෙනකොට ඒගොල්ලන්ට ආඝාත තත්ත්වයන් ඇවිල්ලා හෝ නැතුව හෝ ඒගොල්ලන්ට වැස්කියුලර් ඩිමෙන්ෂියා කියලා තත්ත්වයක් එනවා. ඊට අමතරව තව තියෙනවා ගොඩක් ලිවි බොඩි ඩිමෙන්ෂියා, පාකින්සන් ඩිමෙන්ෂියා, ඒ වගේ ලෙඩ රෝග ගණනාවකට කියන නමක් තමයි ඩිමෙන්ෂියාව කියලා කියන්නේ. ඒතර ඩිමෙන්ෂියාවේ මූලික ලක්ෂණ තමයි මතකයේ අඩුවීම. සහ උදාහරණයක් විදියට යතුරු තියපු තැන මතක නැහැ කියලා කියනවා. කුකර් එක ඕෆ් කරන්න මතක නැහැ. ඒ වගේ පොඩි දේවල් වලින් කියලා තුන් පාරක් විතර ඇවිල්ලා බලනවා. ඒ වගේ පොඩි දේවල් වලින් මේවා පටන් ගන්න පුළුවන්. සහ ඒක කාලයක් තිස්සේ වර්ධනය වෙලා ඔබ දැන් කිව්වා වගේ ඒ ඩිමෙන්ෂියා රෝගී වර්ගය අනුව අවුරුදු 10ක් වෙන්න පුළුවන්, අවුරුදු 2ක් විතර වෙන්න පුළුවන්. මතකයේ අඩු වෙලා ගිහිලා සමහර වෙලාවට තමන්ගේ සමීපතමයන් අඳුරගන්න බැරි තත්වයකට පත් වෙන්න පුළුවන්. සහ අවසාන කාලය වෙනකොට හැම දෙයකටම උදව් කරන්න, මතක් කරන්න අවශ්‍යතාවයක් වෙනකන් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. ඩිමෙන්ෂියා රෝගී තත්ත්වය අවාසනාවකට සම්පූර්ණයෙන්ම සුව කරගන්න දැනට ප්‍රතිකාර නැහැ. එතකොට අපි කරන්නේ ගොඩක් දුරට ඒ ඩිමෙන්ෂියා රෝගයේ වර්ධනය වෙන එක අඩු කරන එකට තමයි ප්‍රතිකාර කරන්නේ. ඉතින් ඒ නිසා මේ ඩිමෙන්ෂියා රෝගය මූලික අවදී අඳුරා ගැනීම, මතක පරීක්ෂාවක් කරගෙන මේ දේ Tamanට තියෙනවද කියන එක අඳුරාගෙන ඒකට අවශ්‍ය ප්‍රතිකාර පිළියම් කිරීම ඉතා වැදගත්. ඒ වගේ මම මේකට එකතු කරන්නම් ඩිමෙන්ෂියාව නැත්නම් මේ මතකයේ අඩු වෙන එක අඩු කරගන්න අපි වයසට එළඹීමත් එක්කම වැඩිපුර මානසික ශක්තිය වැඩි කරන ක්‍රියාකාරකම් නිතරම කරන්න ඕන. දැන් ඔබ අවුරුදු 60ට කලින් ක්‍රියාකාරීව සිටි පුද්ගලයෙක් නම් ඒ දේවල් ක්‍රියාකාරකම් පුළුවන් තරම් කරන්න ඕන. එතකොට මේක මේ අපි හිතමු ඔබගේ රාජකාරී විතරක් නෙමෙයි සමාජ සම්බන්ධතා මේ හැමදේම වැදගත්. මතකයේ තියාගන්න මේ හැමදේම වැදගත්. ඒ වගේම තව කාරණයක් තමයි මතකයේ විතරක් නෙමෙයි ඩිමෙන්ෂියා රෝගී තත්ත්වයට යනකොට අපිට සමහර අයට වෙන මේ ලක්ෂණ වලින් තමයි මේක මතුවෙන්නේ. සමහර අයගේ පර්සනැලිටි එක වෙනස් වෙනවා. රයිට්? සමහර අයට තරහ යනවා වැඩිපුර වෙනවා. සමහර අය වැඩිපුර අපි හිත කියන ඇන්ෂස් වෙනවා කියලා. මේ වගේ ඒගොල්ලෝගේ හැසිරීම් රටාවල වෙනස්කම්නුත් ඩිමෙන්ෂියාවේ මූලික ලක්ෂණයක් වෙන්න පුළුවන්. රයිට්? අපි ඒ සම්බන්ධයෙන් වෙනම කතා කරන්න පුළුවන් දවසක් වුණත් නේද ડોක්ටර්? එක කරුණු කාරණා අරගෙන. අපි එහෙම කරමු. දැනට අර ડોක්ටර් කීප තැනකදීම සඳහන් කරා මුත්‍රා පාලනයකින් තොරව පිටවීම සහ මේ ඒ සම්බන්ධයි ආශ්‍රිත තත්ත්වය. අපි එතකොට මුත්‍රා පාලනයකින් තොරව පිටවීම කියන එකත් වයසට යනකොට ඇති වෙන ගොඩක් සුලභ රෝගී තත්ත්වයක්. සමහර රිසර්ච් වල කියනවා මේ අවුරුදු 65ට වැඩි කට්ටිය ජීවිත කාලය තුළ 50% විතර මේ රෝගී තත්ත්වයට ගොදුරු වෙනවා කියලා. නමුත් මෙඩිකල් ඇටෙන්ෂන් එක නැත්නම් වෛද්‍යතුමා වෙත එන්නේ කිහිප දෙනයි. මොකද ඒකට හේතුව මේකට සම්බන්ධව තියෙනවා මේක හැංගිච්ච කාරණයක්. මේ දේ කියන්න කැමති නෑ සමහර අය. නමුත් මේක අපි ප්‍රතිකාර නොකර ටික කාලයක් තියෙනකොට මේකත් අර කිව්වා වගේ වැටීමට හේතුකාරකයක් වෙන්නත් පුළුවන්. සහ මුත්‍රා ආසාදනය වෙන්න පුළුවන්. සහ මේ මුත්‍රා පිටවීම සඳහා ප්‍රතිකාර ක්‍රම ගොඩක් අපිට දැනට ඔෆර් කරන්න පුළුවන්. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ වයසට යනකොට අපිට මුත්‍රා පාලනය කරගෙන එන්න බැරි නම් මේක දුබලතාවයේ මූලික ලක්ෂණයක් වෙන්නත් පුළුවන්. ඒතර ගොඩක් දුරට අපි එක කාරණයකට බේත් කරන්නේ නැතුව මේ වගේ දුබලතාවයේ තියෙන පුද්ගලයන් අර comprehensive geriatric assessment කියන පරීක්ෂාව කරලා ඒගොල්ලන්ට අවශ්‍ය කාරණා කීපයක් සුව කරාම තමයි මේ දේ අපිට සුව කරගන්න පුළුවන්. දැන් මෙතෙන්ට අපි විශේෂයෙන්ම දැන් අපිට වයසට යන එක වළක්ව ගන්න බෑනේ ડોක්ටර්. අපි කොහොමත් වයසට යනවා. එතකොට අපි හරියට වයසට යන එක තමයි හරි වැඩේ. ඒ කියන්නේ අපි දැනගන්න ඕනේ අපි හැමෝම වයසට යනවා කියලා. හැබැයි නිවැරදිව වයසට යද්දී අපි කොහොමද වළක්වා ගැනීම නෙවෙයි. හැබැයි ඊට මෙහායි ඒක කොහොමද නිවැරදිව වයසට යන්නේ කියන එක. අපි ඒ ගැන කතා කරමු. ඒක හොඳ කාරණයක් කතා කරන්න. මේකට අපි කියන healthy aging කියලා. ඇත්තටම මේ 2020 ඉඳලා 2030 දක්වා මේ දශකය United Nations වලින් නම් කරලා තියෙන්නේ decade of healthy aging කියලා. ඒකට නිවැරදි වයසට යෑමේ
කාරණා අපි පුරුදු කරගන්න ඕන. එතකොට අපි ගත්තොත් මේකට ප්‍රධාන පිලර්ස් 4ක් තියෙනවා කියලා කියනවා. එකක් තමයි අපේ කායික සහ මානසික සුවතාවය. දෙවැනි එක තමයි අපේ සමාජීය සුවතාවය. ඊට පස්සේ අපිට කියනවා අපේ මානසික කායික එකක් මානසික සුවතාවය. ඊළඟ එක තමයි අපේ ෆයිනෑන්ෂල් නැත්නම් අපේ ආර්ථික සුරක්ෂිතතාවය. ඉතින් මේ කාරණා හැමදේම බැලන්ස් එකේ කරගෙන ගියොත් තමයි ඔබට හොඳ වියපත් කාලයක් විශ්‍රාමික දිවියක් ගත කරන්න පුළුවන්. ඉතින් කායික සුවතාවය ගත්තම ව්‍යායාම කිරීම, නිවැරදි ආහාර රටාවක් පවත්වා ගැනීම වගේ දේවල් වැදගත් වෙනවා. විශේෂයෙන්ම ගත්තොත් ප්‍රෝටීන කියන જાතිය විශේෂයෙන්ම අපේ මේ ඩයට් එකේ අඩු දෙයක්. ඉතින් ඒ දේ ගැන අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. මොකද අපේ මාංශ පේශී ශක්තිමත් වීමට, අපේ මම කිව්වා වගේ වැටීම වළක්වා ගැනීමට, ෆ්‍රේල්ටි කියන දුබලතාවය කියන එක අඩු කර ගැනීමට මේක ලොකු කාරණයක්. ඒ වගේම අපේ කෑමේ තියෙන කැල්සියම් කියන જાතිය. ඊට පස්සේ අපිට ඉරුවෙලියෙන් ලැබෙන විටමින් D කියන එක. නමුත් අපිට ගොඩක් අයගේ බැලුවොත් වයස්ක අයගේ ගෙදර ඇතුලේ ඉන්න නිසා විටමින් D කියන එක ගොඩක් අඩුයි. ඉතින් මේ දෙක අපේ මාංශ පේශීවල සහ අපේ අස්ථිවල ශක්තිමත් භාවයට මේක වැදගත් වෙනවා. ඉතින් මේ දේවල් පෝෂණය නිවැරදිව ඇති කර ගැනීම වැදගත්. ව්‍යායාම ගත්තොත් ව්‍යායාම වල නිරත වෙන්න ඕන. පුළුවන් තරම් අපිට අවුරුදු වියපත් වීම පටන් ගත්ත වෙලාවෙ ඉඳලා අපි හිතන්න ඕන අපි ව්‍යායාම රෙගියුලර්ලි කරනවද කියලා. ඒ දේ එහෙම නැත්නම් ඔබ ඒ ගැන අවධානය යොමු කරලා ඒ අවශ්‍ය ක්‍රියාකාරකම් කරන්න ඕන. ඊට පස්සේ මානසික ක්‍රියාකාරකම් මම කලිනුත් කිව්වා ඒවා කරන්න ඕන පුළුවන් තරම්. පොත් කියවනවා නම් පොත් කියවන්න ඕන. ඊට පස්සේ අපි සමාජය ගැන අවබෝධයෙන් ඉන්න ඕන. සමාජ සම්බන්ධතා ඇති කරගන්න ඕන. අලුත් සම්බන්ධතා ඇති කරගන්න ඕන. තමන්ගේ යාළුවෝ සමග ඒ දේවල් පවත්වාගෙන යන්න ඕන. මහලු සහ තරුණ දෙගොල්ල සමගම සම්බන්ධතා පවත්වා ගැනීම තමන්ගේ මානසික සෞඛ්‍යයට ඉතා වැදගත් වෙනවා. ඉතින් කාරණා කීපයක් කිව්වා ඒ හෙල්දි ඒජින් පිළිබඳව. ඉතින් ඒ වගේම තමන්ගේ ෆයිනෑන්ෂල් නැත්නම් ආර්ථික සුරක්ෂිතභාවය ගැන ඉස්සෙල්ලා කතා කරා වගේ මුලින්ම අවධානයක් යොමු කරන එකත් මේ වයසට නිවැරදි වයසට යෑමේ ඉතා හොඳ දෙයක් කියලා කියන්න කැමතියි. ડોක්ටර් දැන් අපි පළවෙනි වැඩසටහන කළේ මොකද මට වැඩසටහන කරගෙන යන අතර වාරදී තමයි හිතුනේ අපි තවත් වැඩසටහන් කීපයක් මේ වෛද්‍ය විද්‍යාක් විශේෂ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කරොත් වැදගත් වෙනවා කියලා මම හිතනවා ඔබත් එක පිළිගන්න නැති හිතවතුනි. අපි ડોක්ටර් නොකියවුණු දෙයක් තියෙනවා අපිට පුංචි වෙලාවක් තියෙන ඉඳ තව විනාඩි දෙකක වගේ අද පළමු වැඩසටහනින් අපිට නොකියවුණු දේවල් තියෙනවා නම් මේ වෙලාව තමයි ඉදිරිපත් කරන්න. ඔව් දැන් මම කියන්න කැමතියි දැන් අපි මේ අපිට ලබා දෙන්න පුළුවන් සර්විසස් ගැන පොඩ්ඩක් කියන්න පුළුවන් නම් දැන් කොළඹ ජාතික රෝහලේ අපි ගොඩනගලා තියෙනවා වැඩිහිටියන්ටම විශේෂ නිපුණු සායනයක්. එතකොට ඒක සඳහා ඔබ දැනුවත් කරන්න කැමතියි. එතකොට මේ සායනීය කියන පරීක්ෂණ කරනවා. ඒතර වැඩි අවුරුදු 60ට වැඩි වැඩිහිටියන්ට සඳහාම වෙන්වුණු සායනයක්. එතකොට මේ වැඩිහිටි සියලුම ප්‍රතිකාර සහ අදාළ දේවල් කෙරෙන්නේ නොමිලේනේ. නොමිලේ ජාතික රෝහලේ තියෙනවා ඒ වගේ සායන. ඒ වගේ සායන කළුබෝවිල නැත්නම් අපේ දකුණු කොළඹ සෙක්ෂන් රෝහලේ තියෙනවා. එතනත් ඉන්නවා වෘද්ධ වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරයෙක්. ඊළඟට පෙරයාදෙනිය රෝහලේ සහ නුවර රෝහලේ ඒ වගේ සායන පවත්වාගෙන යනවා. ඉතින් ඒ වගේ සායන කීපයක්ම තියෙනවා. ඉතින් මේ පිළිබඳව දැනුවත් වෙන්න සහ ඔබකට මම ඉහත කියපු ප්‍රශ්න තියෙනවා නම් මේ සායන වලට පුළුවන් තරම් කලින් යමු වෙන්න. එම්මලා ඒ ප්‍රශ්න ඇත්තට කොච්චර කාලයක් වගේ දෙන්න ඕනේ? අවුරුදු 45 විතර පෙන්නා වෙන්න ඕනේද? මම කියන්නේ අවුරුදු 60ට කිට්ටු වෙයි. 60 පණිනකොට තේරුම් ගන්න ඕනේ අපි ගොඩක් වෙලාවට විශ්‍රාම දිවියට එළඹෙනකොට 60න් පස්සේ ගොඩක් ඔය ප්‍රශ්න මතුවෙනවා. ඉතින් ඒවා වර්ධනය වෙන කලින් ඒවා අපි ස්ක්‍රීනින් කරලා නැත්නම් පරීක්ෂණයක් කලින් හඳුනගත්තා නම් ප්‍රතිකාර ක්‍රම මගින් මේවා වර්ධනය වීම වළක්වලා ඔබට නිවැරදි සුවදායි වයස්ගත කාලයක් ගත කරන්න පුළුවන්. ශාරීරික වගේම මානසික
පැත්තෙනුත් නේද ඩොක්ටර්? හොඳයි බොහොම ස්තුතියි. අද දවසේදී මම හිතන්නේ වැඩිහිටි රෝග සම්බන්ධයෙන් අපි කතා කරන්නෙම නැති තරම් ඇත්තටම අපි බොහෝ දේවල් කතා බහ කරනවා අපේ රටේ. හැබැයි ඔවුන් සම්බන්ධයෙන් කතා කරනවා හරිම අඩුයි. මම පෞද්ගලිකවත් සතුටු වෙනවා. ඇත්තටම ඩොක්ටර් ඔවුන් ගැන අපි කතා කරන්නට ඕනේ. අපිට ඔවුන්ව අමතක කරන්න බෑ. ඔවුන් කාලයක් අපේ රටට මහා මෙහෙවරක් කරපු උදවියයි. ඉතින් ඔවුන් සම්බන්ධයෙන් අපි කතා නොකර කොහොමද? ඉතින් ඔවුන්ගේ විශේෂයෙන්ම කායික සහ මානසික සෞඛ්‍ය පිළිබඳව අපි ඉදිරියේදීත් වැඩසටහන් පෙළක් කරමු. මම හිතන්නේ ඒක ගොඩක් ජාතියට කරන සේවාවක් බවට පත් වේවි. අපි වැඩසටහනේ නව විදිහටම ජාතික මෙහෙවරක් වෙයි. ගොඩක් ස්තුතියි කොළඹ ජාතික රෝහලේ වැඩිහිටි රෝග විශේෂඥ වෛද්‍ය සිතිර අකලංක සිරිමරත්න මහතා අද දවසේදී අපි හමුන අපි ඩොක්ටර් සති දෙකකට විතර පස්සේ ආයේ හමු වෙමු නේද? ඡන්දෙන් පස්සේ වගේ හම්බ වෙලා මේ ඔබ සතුවත් ගැටලු තියෙනවා නම් අනිවාර්යයෙන්ම අපිට ඉදිරිපත් කරන්න, අපිට ලියන්න, ඒ වගේම අපිට මැසේජ් කරන්න ඔබට පුළුවන්. ඉතින් ජාතික මෙහෙවරට අපිට පුළුවන් ඒ ගැටලුත් ඩොක්ටර්ට ඉදිරිපත් කරන්න. ගොඩක් ස්තුතියි ඩොක්ටර්. හොඳයි හිතවතුනි අපි හෙට උදේත් හම්බ වෙනවා ඔබව. අපි තවත් අලුත් මාතෘකාවකින් හෙට ඔබ හමු වෙනවා හරියටම දවල් 11ට.